කැපුන කන්දයි නම මෙහිලියවා ආදරය දුන්නා එත්පි කමින්ද ඔයාගේ පවුලේ දවම දෙවික් දවම රකී දෙවියා अंक एक धर्म रूप रामुव අපට දර්ශනය කරවන්නේ බුදුරජාණන් වහන්සේ කරුණා සමාපත්තියට සමවැදී ලෝකෙස බලන අවස්ථාවක්. වෙසක් පුරණේ අංක එක ධර්ම රූප රාමුවෙන් අපට පෙන්වා දෙනවා පින්වත්නි. ආලෝක දමනය ආරම්භ වූ ආකාරය. වනාන්තරයේ මුව දඩයේදී ගිය අලව් රජතුමා නූස නුග ගහක් යට වැඳගෙන ගහමුදුනේ අලව් යකු අප රජතුමා වෙත දිගු කරනවා. ඒ කියන්නේ රජතුමා අලව් යකුගේ බල ප්‍රදේශයට අනවසරයෙන් ඇතුළු වූයෙන් අලව් යකු විසින් රජතුමා මරාමස් කන බව. මෙසේ රජතුමා බියට පත්ව අලව් යකුට සමාන නිදහස් කරනොත් මෙන්න මේ වරය වේ බතෝමක් ආයතනයේ සම වෙනුවෙන් මෙලෙසට සිත් කමියෙන් වෙනවා නිරෝගී සම්පතේ සම පිරිසට මෙතනදී සුපාතනවා අපි දෙදෙනා මෙතනදී සුපාතනවා ආයතනයේ සෑම දින අද මෙලෙස ඔබටත් සිහි වෙන්නේ ඕනෑ ඒනක් සෑම දෙවියන් ඒ සෑම දින රැකගන්නේ අද මෙලෙස පැතුමන් ගෙන දුන්නේ සුමන සන්නපාවාගත් කුලකාන්තාවගේ නම අලහුවේ ඉඳලා සම්බුදු තොරණ බලන්න ආපු නාවිදුට තමන්ගේ ආදරණීය අයියව මේ සම්බුදු තොරණ ඉදිරියේදී සිහියට එනවා. දිවි ගමනට සමුදුන්නු තම ආදරණීය අයියට මේ මහා සම්බුදු තොරණ ඉදිරියේදී පින්කෙත් ප්‍රාර්ථනා කරනවා. මේ මහා සම්බුදු තොරණට ප්‍රතිබර දායකත්වයේ දක්වන ගමන් ඒ වගේම සැමියාගේ දෙමව්පියන්ට සැලකුවේ තමාගේ මව්පියන්ට නම සමරනවා කොල්ලයේ නම අදලිය වෙනවා ඔයාගේ නමටත් අද දින තොරණෙදී මෙලෙසට ආසීදීක් වෙනවා මෙලෙසට ආසීදීක් වෙනවා කන්ද වස්තුව මෙහි එන්නේ කුවතකි පවසන්නේ ඇවිදින් අද දින රන් තොරණෙදී ඔබ කඳුලැලි මෙලෙස පවසන්නේ කඳුලැලි මෙලෙස වගුරන්නේ අයියාගේ නාමය සමරන්නේ ආදර මල්ලිය පැමිණෙන්නේ මේ දෙන්න පින් සඳ අරගෙන ආදර අයියා